challenge Komodo challenge. Hello guys, අපේ channel එකෙන් දාන දෙවෙනි වීඩියෝ එක තමයි Komodo challenge නේ. Komodo ගෙඩිය රබර් බෑන්ඩ් දාලා පුපුරන්න දෙන්නේ. Komodo ගෙඩිය වල රබර් බෑන්ඩ් දාලා Komodo ගෙඩිය පුපුරන්න දෙන්නේ. ඉස්සරලා පුපුරන කෙනා තමයි ඒ තරම් දිනන්නේ. පරදින කෙනාට මෙතන දිනා අමු විතර තුනක් බොන්න තමයි තියෙන්නේ. challenge එක වාර ගන්න ඕනේ. පරදින කෙනාට අමු විතර තුනක් බොන්න තමයි තියෙන්නේ. Adibi wala pangko kaisar ya dami yu al parando maya sahi kalabala wenna epa balamu ade bittara oya boyida mum boyida giya paar ice cream kala karadiccha sampath balan inna mum bittara boy kiyala ya podi tarahin inna maat ekka ya waraddu win මම බලන් ඉන්නේ කෙලිම නිලක්ෂණ පරිදිනක. යා නේද හිතලා දින සුකුරන. හේස් මුකුත් නෑ මම අතින් කීයක් හරි දෙනවක පොවපම් පුළුවන් නම් මුට. හරිනේ? challenge එක වාර ගන්න ඕනේ. එල. අඩෝ බණ්ඩෝ මේක දාන්න බෑනේ බණ්ඩෝ. බණ්ඩ බලන් ඉන්නවා අපි දිහා පිටිය පස්සේ මේ මොකද අවස්ථාවේ. පයිසයි. මට අරිනවා. අපර බෑන් කඩලත් යනවා ඈ මහේෂා නිලං මේ කවුද? නිලක්ෂණගේ කතාවට අහු වෙන්න මොකද ගියේ පාර මාර වැට්ටුවේ එහෙම තමයි. ඔව්. මම පිපුරවන්න බෑ. හරිද? මේ ඉතින් පුපුර යන්න තෝම පුපුරන අතින් හරි. මෙයා මේ හොර කරන්නත් පුළුවන් කට්ටිය බලන්න. පයිස කියන්නේ හොරන් බැට්ටේ. රස්තවාදී. සස්තවාදී. guys අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න ඒ වගේම bell icon එක click කරලා යන්න වීඩියෝ එකක් දාපුවම ඔයගොල්ලෝ notification එකක් එන්න බණ්ඩ ඇක්සිඩන්ට් එක පොඩි යවුලක් තියෙනවා පොඩට ඇවිදින්න පොරගේ මේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ පොරගේ වයිෆ් පොර දාලා ගියන් ඉන්නවා එයාගේ වයිෆ් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම හිතනවා එයාගේ වයිෆ් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න ඇති කියලා අනිවාර්යෙන් බලන්න මට ප්‍රශ්නයක් නෑ නේද? එහෙම ප්‍රශ්නයක් නෑ. ඔය බිත්තර බොන්න ලෑස්තිද? බිත්තර බොනවා. බිත්තර ඒඩි තුනක් බොන්න තියෙනවා. අමු බිත්තර ඒඩි තුනක් යා. කොමු බිත්තර නෑ. මේමයි. ඒ බිත්තර කොමු බිත්තර එන්නත් පුළුවන් සමහර විට. හොස්පිටල් යන්න නෑ. ඒගොම ඊළඟ චැලෙන්ජ් එක මොකක් වගේද කරන්න ඕන කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඊළඟට මොකක්ද ගේන්න ඕන චැලෙන්ජ් එක කියලා ඒක තව වීඩියෝ එකේ අනිවාර්යෙන් මහේෂ් කයිසර් බලාපොරොත්තු වෙනවා. දැන් මේ වෙලාව තින්නේ වගේම මහේෂුත් දාගෙන යනවා අතාරින්නේ නැහැ. චැලෙන්ජ් එක කවුරු විතර බොන්න වෙයිද දන්නේ නැහැ නේද? කියන්න බෑ සමහර විට මම බැලුනොත් එහෙම මම විතර තුනම බොනවා. වත් විතර තුන අනිවාර්යෙන් බොන්න ඕනේ ඈ. අනිවාර්යෙන්ම විතර තුනක් බොනවා. අපි ගමේ ඇන්ටිලා මොනවා කියයිද දන්නේ නැහැ මේ වීඩියෝ දැක්කම. මේ ඇන්ටිලා මේ ඇන්ටිගේ දුව දැක්කොත් ඇත්ත. මගේ පැත්තට කවුද ඉන්නේ පිටිපස්සේ ඉන්න කට්ටියකින්? මහේෂ් කමෝන් නේ. මගේ පැත්තට කවුරුත් නැද්ද? ඔක්කොම මහේෂ්ගේ පැත්තද? ඇයි ඒක? එහෙම අසාධාරණ නැද්ද මේ? ඩක් නිකන් පිපුරවල බෑ පිපුරලා යන්න සම්පූර්ණයෙන්. අවසර අතපයට මොනවාරි බලන්න සීන් එකක් තියෙන්නේ. ඒ මාසිද? පහස්තාරට දෙන්නේ. අම්මා මෙයා මේ කොමඩු ගෙඩි උඩ ලෙලි ගහලා බලන් ගියාම. ඔය ඉතින් උඩ කොමඩු ගෙඩි ලෙලි. නෑ එළියව නෑ. මුඛය ඔයා කොමඩු ගෙඩි තියෙන එක වෙලා තියෙන්නේ නැද්ද වෙලානේ. මෙයා බර කරලා කොමඩු ගෙඩි ගෑන තිබ්බ ස්ටෑන්ඩ් එක බර කරලා ඇද්ද කරගෙන තියෙන්නේ. ඉවසර බලන් ඉන්න. ඒක නම්බර කියන්නේ කවුරුද නේද? නිලක්ෂණ හොරෙන් බල බලා තමයි මේ දාන්නේ මහේෂ්. ඔය බොරෝට කියවන්නේ රවට්ට ගන්නද? ඕ. අනේ මගේ හිතේ එහෙම කිසිම කහටක් නැහැ. ඔයාලා ඒක දන්නවා. ඒ මොකක්ද උනේ අයියෝ
මහේ සබර් බෑන්ඩ් එක මේ පැත්තට තියනවා දාගෙන. අපතයි කඩනවාද? රබර් බෑන්ඩ් දාන ඉවරයක් නෑ guys මේක තාම පුරන්න මේක නෑ. රබර් බෑන්ඩ් මදි වෙයි දන්නෙත් නෑ. රබර් බෑන්ඩ් කඩනවා. මහේ සයි රබර් බෑන්ඩ් එක කඩනවා භාගයට භාගයක්. තරගේ ඩ්‍රෝ කරන්න දැන් මේ රබර් බෑන්ඩ් මදි කියලා. ඔයාලට මේක ලේසි වගේ මේවට මේක ලේසි නෑ මේක අමාරුයි. අමාරුයි පාට අමාරුයි. දැස් මමත් ඉතින් ඉතින් මේ ඉතන අමාරු නැති චැලෙන්ජ් එකක් කියලා. දැස් රිදෙනවා. මම බලන කැලල බලන් ඉන්නවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. දාලා ගියපුවාට සම්මා සම්බුදු සරණයි. අපේ කයි සර්ට එයාගේ එක්ස් මාරක් කියලා. වීඩියෝ එකකින් හරි. පාමත් මතක් වෙනවා. කොමඩ වෙඩිය පළපු විදියට මගේ හිත බැලුවා ඔයා. ආඩෝ නෝ මහේෂ දාලා නිරක්ෂණ කැත විදියට කෙදිරි ගන්න එපා. ඒ නිදාස්තරගේ පුරුද්ද. ආයි. මොකද ඒක කියනකොට එයා පැත්තෙන් ආවි ඔයි ගියා. ඒ වල කියනකොට ඔය පැත්තෙන් කාගෙද දැන් වැඩිම රබර් බෑන්ඩ් දාලා තියෙන්නේ. ඔව්ගේ. ලක්ෂණ දෙක දාලා තියෙනවා. කවුද කියලා කියන්නේ ඔය පැත්තෙන්. නෑ දෙකම සමානයි. වෙනවා. අර දේවාලේ යන්නත් වෙන පහම් පත්තු කරන්න. එහෙමද? දෝඩි මතක් කර බලන්න ඕනිද? මතක් කරගෙන බෝලයක් ගන්න. නම් හරි කොමුණු ගෙඩි මේ උඩ තියෙනවා නේද? මම මොකක්ද කියන්නේ? කොමුණු වෙලේ නෑ. කොමුණු ගෙඩි තියෙනවා නේද? රබර් බෑන්ඩ් මදි වෙයිද දන්නෙත් නෑ. මහේෂෝ කැංගිල්ල හරි යන්නලා පුපුරන්න ඕනේ. මහේෂේ පරක් වැඩිය. මේ ඇඟිලි වලින් ඔය එක දාලා අර පාපාරා. ඒ මහේෂ් අමාරු නැද්ද බං ඇඟිලි වලට? යන්න පුළුවන් තරම් මේ රබර් පටි එක උඩ දාගන්න. ඒ කියන්නේ ඉන්නත් ලං කරගන්න. ලක්ෂණ. පොත ලං කරගන්න. ලක්ෂණ මුකුරන් දන්නේ. එන්න ඒ මැදින් තියාගන්න. ආන්ගේ රියැක්ෂන් පුළුවන් තරම් මම සතුටුයි වියම් අම්මු නෑ ලක්ෂණ නෑ පුළුවන් තරම් ඈතින් එද දාගන්න. මහේෂෝ එක උඩ දාගන්න. ඒගොල්ලෝ තියෙන කුහකම ගායිස්. මහේෂෝට කැත කතා කියන්න එපා එහෙම. නෑ කොහමද? ඉතින් පූරක් ගන්න මතද? ආ ඔබ ගත්තා දාන්න අමාරුද? එහෙම කිය මිනිහා දානවද? අමාරුද වෙන්න. ඒක කවද දාන්නද මයිසේ? තමයි පැටි ඊටගෙන දාන්න බෑ. හරි. මොකද කියලා හිතුවා. මේ අපි හන්දිය කරලා තේකක් බිලමු. බිල මොකද තියන්නේ? ඔව්. ඔයාලම දාලා ඉවර කරගන්න. අපි තීරක බිලෙන්න හරියට. හරි ඉතින් මේක වෙලා යන තරගයක් තමයි ඉතින් බාන්න. guys අපි නම් පෙන්යා මුකුරන් ළඟයි. පුරන් ළඟයි කියලා මටත් නම් පේනවට තාම පුරන්නේ නැහැ මේක දැන් සෑහෙන ඉලගෙන දානවා රබර් පටි දැන් මෙතන දාන්න රබර් පටි 1000ක් විතර. තාම මේ කුමුරු ගිය කරන්න නෑ. මහේෂ් එහෙන් ගේවිය පොලේ ගහනවා පෙරලනවා කරකනවා එයා හදන්නේ කොහමරි තරගේ වංචා කරලා දිනන්න හදන්නේ. එයාට තාම බැරි වුණා ඒක කරගන්න. ගත්ත කරන් අයින්න පුළුවන් එච්චරයි. අවුල නීති දේවල් තමයි. එහෙමනේ හොරෙන් කරන්න. හොරෙන් කරලා කැමරාවට පේනවා. හොර කරලා දිනන්න පුරුදු වෙන්න ඒක මම වාට කෙලින්ම එඩිට් කරලා පොඩ අයින් කරලා දෙන්න. මොකද දන්නවද මේ මගේ channel එකේ challenge වලට ඉල්ල කාටවත් මාව පරක් ගන්න දෙයි. තරංග ඕගනයිස් කරන්නේ මම තමයි තරංගේ වද්ද කියලා මම කරන්නේ. සතිය විතර කලින් ඔය ප්‍රැක්ටිස් කරා. එහෙම කියන්නේ. මම දැන් ප්‍රැක්ටිස් කරනවා. පිටිපස්සේ තුන් දෙනා බලන් මේ කුඹුරු විලි කුඹුරු පස්සේ ඉක්මනට කුඹුරු කන්න. දැන් ඒගොල්ලෝ තාම විතර බොන්න දෙකෙනෙක් විතර බොන්න බලන් ඉන්නවා. පිටිපස්සේ තුන් දෙනා කුඹුරු ගන්න බලන් ඉන්නවා. තාම පිපුරුවේ නැහැ. කුකුරලා තියෙන උඩ හරියන්නේ. මේ වේනවා. අම්මාටඩු
මන් දින්නේ ඉන්නේ ගාඩ අඩෝ ඒක සුපිරි අඩෝ බෝල්ලා. ඒක පුරලා ගියා ඒක තැම්බිලා තොවේ. යම්බිලා මෙලිය මේක පුරාලා පොඩ්ඩයි දෙන්න මේ. පුරලා දෙන්න මේ. මම දින්නා ඒකෙන් සතුටු bitter කනවා මෙයා guys රබර් බෑන්ඩ් ඉවරලා තිබ්බින් bitter එක ගේන්න ඉක්මනට දැන් bitter කන්න ඔන්න guys එස් බඩු bitter ගෙඩි තුනක්ම තියෙනවා දැන් මහේෂ් කයිස තරඟේ පෙරදුනා දැන් අපි පෙරදිච්චේ නේද bitter දෙන්න ඊයනේ aduh men superior lagi nih oke masih ya view oke bentar lagi tadi jelas terjadi tunak juga amuin දැක්කනේ කට්ටිය. pala puru screen එක නේ විතර බීලා මම ඉතින් ජීවිතේ පළවෙනි පාරේ තමයි විතර බී ජීවිතේ පළවෙනි පාරේ විතර තුනක් කරලා බොස් කතර විවාගෙන ඒක නෑ. එහෙනම් guys නැත් වීඩියෝ හම්බ වෙනවා. ඒක